හල ඇලුන හොදවසින් ඔන්න අද වීඩියෝ එකක් අරන් එන්නේ. ඉති අද අපිට තියෙනවා දෙල් 351 ලැප් එකක්. ඉතින් කැමර සෙටප් එක පොඩ්ඩක් වෙනස් කරා. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම දැන් මල්ටිමීටර් මම පවර් සප්ලයි එක ඔයගොල්ලෝ මෙන්න මෙතන පේනවා පවර් සප්ලයි එක උඩ තියෙන වෝල්ටේජ් එක යට තියෙන කරන්ට් රෝ එක මේ 13 amps නෙමෙයි හොදේ 13 මිලි amps. හරි. බින්දුව හොඳේ. ඒක මතක තියාගන්න මල්ටිමීටර් එක එහා පැත්තේ තියෙන. ඊට දකුණු පැත්තේ. හරිද? ඊට පස්සේ graph එකක් තියෙනවා මෙන්න මෙතන. මෙතන තියෙනවා graph එකක්. ඔයගොල්ලන්ට පේන එකේ කරන්ට් එක කොහොමද අඩු වැඩි වෙන්නේ ඒ ටික පේනවා. හරිද? ඉතින් අපි බලමු මේකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම දැන් පවර් දෙනවා ලැප් එකට. පවර් දුන්නා මොකුත් වෙන්නේ නැහැ. බලන්න අර චූටි කරන්ට් එකක් ගන්නවා. රෝස පාට එක නෙමෙයි යට graph එක. බලන්න ඔන්න මම ආයි ප්ලග් කරනකොට පොඩ්ඩක් මෙහෙම ස්පයික් එකක් ගිහලා එනවා. දැක්කද? හරියට පේන්නේ නැතුව ඇති ඔකට. ඉතින් පවර් බනෝ මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ටක් ගාලා අපි බලමු කන්ඩිෂන් එක මොකක්ද කියලා මේකේ. එන ගලවලා මල්ටිමීටර් එක වෝල්ටේජ් වලට දාගමු. ටක් ගාලා ඩයෝඩ් වල තියෙන්නේ. හරි දැන් ඔයාලට වෝල්ටේජ් එක පෙන්නනවා. මොකුත්ම නැහැ. මම එක පින් එක බලාගෙන යන්නේ මොකුත්ම නැහැ. මල්ටිමීටර් එක වැඩද? මල්ටිමීටර් එක සුපුරුදු පරිදි ස්ටක් කළාද? ඔව් ස්ටක් කළා. හරි අපි මල්ටිමීටර් එක අතටපත් වුණා. 19යි. පේනවනේ 19. 19ක් තියෙනවා. මම පවර් දුන්නට පස්සේ කීයද? කීයක්වත් නැහැ. හරිද? 1 ගානක් පෙන්නනවා ප්ලස් ලයින් එකේ. ඉතින් ඒක අවුල්. ඉතින් මදි. මේක ටක් ගාලා ගලවගමු. කට්ටි අහනවා ඇයි මම මෙච්චර 351 මදර්බෝඩ් එකට කැමති කියලා. ඒක නියම මදර්බෝඩ් එක. මම නම් ආසයි. හැමෝම කැමති වෙන දෙයක් තියෙනවනේ කොහොමද නේද? හරි මදර්බෝඩ් එක ගමු. මෙන්න මේක. ඉතින් අපි බලමු මේක මයික්‍රොස්කෝප් එකෙන් ගිහිල්ලා කොහොමද පේන්නේ. මම මෙන්න මෙතන දැක්ක පොඩි කේස් එකක්. ඒ ෆිසිකලි දැක්ක දෙයක්. මෙන්න මෙතන. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? පොඩි පේන්නේ. මේ මොකද්ද මේ? මොකද්ද මේ? ඉතින් මම මේක රෙෆරන්ස් මදර්බෝඩ් එක ඔයාලට පෙන්නන්නම්. හරිද? ඒ කියන්නේ මේක එහෙම මේ ඔතන මදර්බෝඩ් එකක්
විනාඩියක් දෙන්න බලන්න. හරි වෙන මේක බලන්න. මෙතන 351 මදබෝඩ් එක අපිට පේන පැත්ත මම මේ පෙන්නන්නේ හරි. මෙන්න මෙතන තියෙන මේ කැප් එක මේ. ඉතින් මේ කැප් එක තමයි මේ පාසල තියෙන්නේ. ඉතින් මේ කැප් එක අපි අයින් කරගමු. හරිද? ඒක අපි මෙතනින් අයින් කරගමු. මේ වගේ දේවල් වලට හොට් ගන්න එක යූස් කරන්න යන්න එපා. මම දන්නේ නැහැ මේකට දාලා තියෙන්නේ මෙතන තිබ්බ එකමද කියලා. ඒ නිසා අපි මේක දැනට ඔහොම තියමු. හොඳ. හරි. දැන් මම මොකද කරන්නේ බෝඩ් එකට පවර් දෙනවා. මිලි වෝල්ට් 3යි. තාම එහෙමමයි. හරි. අපි දැන් වෝල්ටේජ් එක බලමු. මම මේ බලන්නේ පළවෙනි MOSFET එක. 19ක් තියෙනවා. මෙතනින් බලමු නේද අපි මයික්‍රොස්කෝප් එකේ. පළවෙනි MOSFET එක ළඟ 19ක් තියෙනවා. අවුට්පුට් එක 19ක් තියෙනවා. එතනත් අවුට්පුට් එක 19ක් තියෙනවා. හරි. ඒ කියන්නේ B+ එක වැඩ කරනවා. AC OK එක චෙක් කරගමු. AC OK එක වෙන මෙතන පුළුවන් බලන්න. 3.3 නේ 3 වෝල්ට් එන්න ඕනද නේ? ඒක හරි. 3 වෝල්ට් 5 වෝල්ට් හැදෙනවද? නෑ. 3 වෝල්ට් 5 වෝල්ට් හැදෙන්නේ නැහැ. අපේ LDO සප්ලයි එක හැදෙනවද? මේක LDO සප්ලයි එක 3 නෑ මේ කැප් එක මොකක්ද කියලා නම් මට මතකයි. එබ්බෙනවා. ඔව් මේ කැප් එක ඇයි දන්නේ ගලලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඒක හොඳ. අපිට LDO සප්ලයි එක අපේ අයියෝ එක ළඟින් බලා ගන්නවා. මම බැලුවෙත් නෑ බෝඩ් එක රිපෙයාර් කරලා දවත් මම ටක් කරලා බලා ගන්න බෝඩ් එක නෑ රිපෙයාර් කරලා නෑ. එහෙනම් අපිට ලොකු chance එකක් තියෙනවා මේ ලැප් එක හදා ගන්න. අපි බලමු අයියෝ එක ළඟට පව වෙනවද කියලා. හරිද? නෑ 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 ඩයග්‍රෑම් එක බලන ගමු. PC ගොඩක් ස්ලෝ වෙලා. PU200
8යි 17යි. මේ දෙක තමයි පේන්න ඕනේ 8යි 17යි. මේ දෙක තමයි මම බැලුවේ. ආයි බලමු. pin number 8 6යි 8යි. 8 නෑ 17 නෑ කියන අපේ LDO ලයින් දෙක හැදෙන්නේ නෑ. ඉතින් LDO ලයින් එක අනිවාර්යයෙන්ම මේක ආපු ගමන් ජෙනරේට් වෙන්න ඕනේ. ඉතින් මම මේක චුට්ටක් රීසෝල්ඩර් කරලා බලනවා. අනිත් එක මම බලා ගන්නවා අර කැප් එක මොකද්ද කියලා. මේ මෙතන සවුත් මේ වෙලාව තිබ්බ කැප් එක මම බලා ගන්නම් ඒ කැප් එකත් මොකද්ද කියලා. මොකද ඒ කැපැසිටර්ස් වල ලොකු දේවල් වෙනවා. අපි නොදන්නවා වුණාට දෙයක් වෙන්න පුළුවන්. මොකද්ද මේ 5 volt always එකේ කැප් එක. ඉතින් මේ කැප් එක අනිවාර්යෙන් අපිට තියෙන්න ඕන. හරිද? ඉතින් අපි බලමු එයා ගලවලා තියෙන ඉන්න 5 volt always එකේ impedance කොහොමද කියලා. impedance ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මෙතන තමයි 5 volt always එක. 20. 20ක් කියන්නේ අඩුයි. 5 volt always line එක ගිහින් always line එක මම impedance බැලුවේ නෑ නේ. අන්න ඒකනේ වැඩේ වුනේ. impedance එක අඩුයි. මේ line දෙකේම අඩුයි. ඉතින් මේ line දෙකේම impedance අඩු වෙන්න හේතුවක් වෙන්න පුළුවන් 3 volt 5 volt IC එක. ඔක්කොටම ඉස්සෙල්ලා මම මේක remove කරගෙන බලනවා. අපි දන්නේ exhaust fan එකක් දාගමු. heat එක 450ට දාන්නේ. මගේ එලිමන්ට් එක සවුත් වෙලා නැත්තම් 370න් ගැලවෙනවා. ඒවා 370 380න් ගයි ගැලවෙනවා. දැන් අපි බලමු තවමත් ලේ ලයින් දෙක ෂෝට්ද කියලා. වෙන්න යනවා. ඊට ගොඩක් දුරට අඩුයි නේද? මොකද මේක පොඩි හරි වෙලාවකට පව આવොත් මේක charge වෙන්න පුළුවන්. මේ චුට්ට වැඩි වෙනව නේද? පේනවද? 100 බලන්න 119 මේ 20 21 22 ඔය දැක්කද 23 24 25 වැඩි වෙනව නේද? ඒ ඉම්පිඩන්ස් එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන charge එක බහිනවා. මේක මම හිතන්නේ ප්‍රශ්නයක් ඇති කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මේ මෙතෙන්ට ගහ ගන්න ඕනේ වෙන ලැප් එකක කැපැසිටි එක. වෙන බෝඩ් එකක කැපැසිටි එකක් ගහ ගන්න. දෝන බෝඩ් එකකින් ගමු. මේ බෝඩ් එකෙන් ගමු. හරි
හරි බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනවා නිකන් දැන් එකකට පව දීලා බලමු කොහොමද කියලා තත්ත්වය ඒත් මිලි ඇම්පියර් 11යි 11 නෑ 1යි බලමු වෝල්ටේජ් එක කොහොමද කියලා දැන් 3.3 තියෙනවා මල්ටිමීටර් එක ස්ටක් වෙලාද ආ නෑ 3.3 තියෙනනේ මල්ටිමීටර් එක ස්ටක් වෙලා විනාඩියක් දැන් 3.3 තියෙනවා දැන් 5 වෝල්ට් තියෙනවා තේරෙනවද 5 වෝල්ට්ස් තියෙනවා 3.3 තියෙනවා එලි ඇම්පියර් එකයි ලෝඩ් එක මේක ඇත්තටම හොඳයි අපි දැන් බෝඩ් එක ඔන් කරලා බලමු බෝඩ් එක ලස්සනට පවර් අප් වෙනවා ඔයගොල්ලන්ට පේනවා කරන්ට් එක ගන්නවා 1 ඇම්පියර් නෑ 500 ගන්න මේකේ පොඩි අවුලක් තියෙනවා ඒක මට හදා ගන්න බැරි වුණා මිලි ඇම්පියර් 500 ගණනක ලෝඩ් එකක් කරන් තියෙන ඉතින් හොඳයි බලමු පවර් ස්ටේජස් ටික කොහොමද කියලා 3 වෝල්ට් 5 වෝල්ට් හැදෙනවා ඊට අතර 3 වෝල්ට් PCH එක හැදෙනවා ලයින් එක 3 වෝල්ට් PCH එක හැදෙනවා RAM සප්ලයි එක මෙතනද ඕපන් නෑ RAM සප්ලයි එක තියෙන 1.5 මෙතන බලා ගන්න පුළුවන් මෙතන 1.5 1.5 එකේ තව කන්වර්ෂන් එකක් මෙතන තියෙනවා තව කන්වර්ෂන් එකක් මෙතන තියෙනවා ඒ ලයින් දෙක හරි ඊට පස්සේ VCC core එක 0.9 හැදෙනවා ඒතර VCC SA බලන්න ඕනේ නැහැ මොකද core එක හැදෙනව නිසා SA සප්ලයි කරනවා 0.8 හැදෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා PCH power supply 1.05 හැදෙනවා ඊට මෙතන 1.8 එකක් හැදෙන්න ඕනේ 1.8 එක ඊට පස්සේ මෙතන GFX core එක GFX core එක මේක හැදෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒ හැටි GFX core එක පොඩි වෙලාවකට විතරයි හැදෙන්නේ හරිද හැදලි ඉවරලා නැතු යනවා හරි ඉතින් ඔක තමයි කතන්දරේ ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැති දැන් ආයිත් මම ගහලා ගන්නවා. එතන graph එක graph එකේ පොඩි අවුලක් තියෙනවා මම මේක හදා ගන්නම් මේ current draw එකේ පොඩි අවුලක් තියෙනවා මේක පෙන්නන එක මේ ගාන මේ මම ඒක හදා ගන්න. ඉතින් පෙන්නන කියන්නේ පොඩ්ඩක් වෙනස් වෙන ලොකුවට වෙනස් වෙන්නේ නැහැ පොඩ්ඩක් අර එක ඇම්පියර් ගානක් තියෙනවා ඉතින් එහාට ගියාට පස්සේ වැඩේ මේ වෙනවා. ඉතින් මම හිතනවා මේකේ මොනවාරි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා මේ ඇති කියලා මේකේ ප්‍රශ්න තිබ්බනම් මේ බෝඩ් එකේ එතන කොරෝෂන් තිබ්බා. ඒ කොරෝෂන් වුණාට පස්සේ බෝඩ් වල අවුල් යන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ නිසා නිතර ලැප්ටොප් එක සර්විස් කරන්න. වැස්ස තියෙන තැන් වල තියන්න එපා. හරි. පස්සේ යමු. බයි.